එනිසා අපි ජනතාව අත්හරින්න නැතුව මේ සැලසුම හදන්න ඕන කියන සැලැස්මෙන් තමයි අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මොකද මේ ජනතාව බලා ගන්නවා. ඒගොල්ලන්ගේ ආර්ථිකයට හානි වෙලා තියෙනවා. ආර්ථික නැවත ගොඩ ගන්නවා. එහි තවත් පියවරක් ලෙස දිට්වා සුළුකුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දීම සහ වන්දි ලබා දීම අධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාරම්භක උත්සව පැවැත්වෙනවා. රේබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහනට මෙම කටයුතු සිදු කරනවා. දිට්වා සුළුකුණාටුවෙන් නිවාස 6037කට පූර්ණ හානි සිදු වුණා. අපි කල්පනා කරේ එහෙම නෙවෙයි. අපි කල්පනා කරේ එයා හිටියට වඩා හොඳ ජීවිතයකට හිමි නිවාසයක් හදලා දෙනවා. ඒකනේ හොඳ අතන අපේ හාමුදුරනේ මේ නිවාස දෙක බලනකොට ජීවත් වෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ආපහු මේ විනාශයට පත් වෙච්ච ගෙවල් වලට ඒ වගේ ගයක් හදලා දීලා වැඩක් නෑ. ඒ නිසා අපි තීරණයක් ගත්තා. දක්ෂ 50ක් දෙනවා ඒ ගේ හදාගන්න. විපතට පත් තමන් වෙනුවෙන් රජය කඩිනමින් අවධානය යොමු කරමින් සහන සැලසීම පිළිබඳ අදාළ ප්‍රදේශවල ජනතාව ස්තුතිය පළ කරනවා. අපිට ගොඩාක් සතුටුයි ජනාධිපතිතුමා දෙන ආධාර මුදලට අපිට ඉන්න තැනක් හදාගන්න අපිට ගම් වතුරින් ලබා දෙන ආධාර මුදලට ගොඩාක් පිං ජනාධිපතිතුමාට. මුළු ගේම ගහගෙන ගියා ළමයි දෙන්නයි මහත්තයයි මායි විතරයි බේරුනේ. සියලුම දේ ගියා ළමයාගේ ඉස්කෝලේ පොත්පත් ටික හිටන් ඔක්කොම ගියා. කිසි දෙයක් ඉතුරුනේ නැහැ. ඔව් ජනාධිපතිතුමා එනවා කියලා තියෙනවා අපිට මේ ආධාර කරන්න ගේ හදාගන්න. ඇත්තටම ගොඩාක් සතුටුයි ඒක ගැන. ජනාධිපතිතුමාට අපි ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඇත්තටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් පිං මේ වගේ දෙයක් අපි වගේ දුප්පත් මිනිසෙකුට ලබා දුන්න ගැන. මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන බොහොම පිං. ජනාධිපතිතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. අපි වගේ අසරණ මිනිස්සුන්ට දෙයක් දෙන්න. ඒක ගැන අතරම සතුටු වෙනවා. මම උගක් සතුටු වෙනවා. පළවෙනිම වැඩියට මගේ ගෙදරට මේ ඇවිල්ලා මුල් ගතිය දරා ගන්න බැරි සතුටක් තියෙනවා. අපි වගේ පොඩි මිනිහෙක් ගාවට රටේ මනායකයන් ඒක දරා ගන්න අමාරුයි. සතුටුයි. අපි හිතපු විදියටම මැරෙන්න ඕනේ නේද? අපි වියසරයට පත් වුණාට පස්සේ හිතපු විදියෙන් පාලට හරි හිතපු විදියට වෙන අපි ඉන්න ඕන. ඊට වඩා ටිකක් අපි උඩට එන්න කල්පනා කරනවා.